අද වීඩියෝ එකකින් ඔයාලට මම ගෙනල්ලා තියෙන්නේ AI use කරලා විනාඩි 10ක් වගේ පුංචි කාලයක් ඇතුළත 3D scroll animation එකක් කොහොමද ජෙනරේට් කරගන්නේ කියන එක ගැන කතා කරන්න. මම මුලින්ම ඔයාලට පෙන්නන්නම් මම හදපු 3D scroll animation එකක් මේ තියෙන්නේ. මේක පුංචි වෙලාවක් ඇතුළත තමයි මම හදාගත්තේ AI use කරලා. මේ වගේ ලස්සන scroll animation එකක් මුලින් ඉඳන් සරලව කොහොමද හදාගන්නේ කියලා පියවරෙන් පියවර මම මේ වීඩියෝ එකෙන් ඔයාලට පැහැදිලි කරනවා. මුලින් ඉඳන් අවසානය වෙනකන් මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. ප්‍රැක්ටිකල් එකට යන්න කලින් මම පුංචි කරුණු දෙකක් ඔයාලට කියනවා. ඒක මතක තියාගන්න. මොකද ඉස්සරහට ඒ කොටස් අපිට වැදගත් වෙනවා ඇනිමේෂන් එක හදන්න යූස් කරන වීඩියෝ එක ජෙනරේට් කරගනිද්දි ඊට පස්සේ වීඩියෝ එක ඉමේජ් වලට කන්වර්ට් කරද්දි මම මේ කියන කරුණු ටික අනිවාර්යෙන් වැදගත් වෙනවා. අපි මුලින්ම කතා කරමු වීඩියෝ එකක් කොහොමද හැදිලා තියෙන්නේ කියන එක ගැන. වීඩියෝ එකක් කියන්නේ ඉමේජස් කිහිපයක් එකිනෙක වේගයෙන් රීප්ලේස් වීම නිසා ඒක අපේ ඇහැට පේන්නේ වීඩියෝ එකක් විදියට. මේ උදාහරණය පෙන්නලා තියෙනවා එකේ ඉඳන් පහට ඉමේජස් පහක් තියෙනවා. ඒ කියන්නේ ෆ්‍රේම්ස් පහක් තියෙනවා. මේකේ පළවෙනි ඉමේජ් එක එහෙම නැත්නම් පළවෙනි ෆ්‍රේම් එක ස්ටාර්ට් ෆ්‍රේම් එක විදියටත් ඒ කියන්නේ ස්ටාර්ට් ඉමේජ් එක විදියටත් පස්වෙනි ෆ්‍රේම් එක එන්ඩ් ඉමේජ් එක එහෙම නැත්නම් එන්ඩ් ෆ්‍රේම් එක විදියටත් අපි හඳුන්වනවා. මේ ස්ටාර්ට් ඉමේජ් එකයි එන්ඩ් ඉමේජ් එකයි අතර තියෙන සියලුම ඉමේජස් එකිනෙක රීප්ලේස් වීම නිසා එකක් උඩ එකක් රීප්ලේස් වීම නිසා තමයි අපේ ඇහැට වීඩියෝ එකක් විදියට පේන්නේ. දෙවෙනි කරුණ විදියට ගත්තොත් FPS කියන්නේ මොකක්ද? FPS කියන එකේ දිග තේරුම තමයි frames per second කියන එක. මේ frame per seconds කියන්නේ තප්පරයක් තුලදී images කීයක් එකක් උඩ එකක් replace වුණාද කියන එක මනින්න පාවිච්චි කරන මිනුම් මේකකයක්. උදාහරණයක් විදිහට ගත්තොත් තප්පරයක් තුලදී images 30ක් එකක් උඩ එකක් replace වීම අපි කියන්නේ FPS 30ක් විදියට. හරි. මම හිතනවා මේ කරුණු දෙක ඔයා තේරුම් ගන්න ඇති කියලා. එහෙනම් අපි යමු අපේ scroll animation එක generate කරගන්න එක වෙන්නේ කොහොමද කියලා බලන්න. 3D scroll animation එක හදාගන්න අපිට ඕන වෙනවා වීඩියෝ ක්ලිප් එකක් 10 second වගේ. මේ වීඩියෝ ක්ලිප් එක හදන්න start image එකයි end image එකයි අපිට ඕන වෙනවා. ඒක හදාගන්න මම අද Google Whisk කියලා AI එකක් තියෙනවා. මෙන්න මේ Google Whisk කියන AI එක පාවිච්චි කරලා images generate කරගන්න යන්නේ. මේකට ඔයාලට මුලින්ම ඕන වෙනවා sample bottle එකක image එකක්. මම මෙන්න මේ වගේ image එකක් තෝරගන්නවා. මේ image එක අපි save කරගන්න ඕනේ. save කරගන්නදී මෙන්න මේක PNG එකක් වෙනවා නම් ගොඩක් හොඳයි. මේ විදියට අපි image එක ගත්තා. ඊට පස්සේ ඔයාලා Google Whisk කියන AI එකට යන්න ඕනේ. මේ විදියට ගිහිල්ලා enter tool කියන එකට යන්න. මෙතනින් මේක continue කරගන්න මේ විදියට. මෙතන මෙන්න මේ side bar එකක් තියෙනවානේ. මෙතෙන්ට මේ වගේ ඔයාලා download කරගත්ත, කියන්නේ ඔයාලා download කරගත්තු sample image එක add කරගන්න ඕනේ මෙන්න මේ විදියට. ඊට පස්සේ මෙයා මේ image එක analyze කරන්න පටන් ගන්නවා. මේ විදිහට සුළු වෙලාවක් යනවා මේක ඇනලයිස් කරන්න. ඔන්න දැන් හරි ඒක ඇනලයිස් කරගත්තා. ඊට පස්සේ මං ෆ්‍රොන්ට් එකක් මේකට හදාගෙන තියෙනවා මේ ඉමේජ් එක ජෙනරේට් කරගන්න. මෙතනදී මම මෙන්න මේ ඉමේජ් මෙන්න මේ ප්‍රොම්ප්ට් එක කොපියක් ගන්නවා මේ විදිහට. එන්න මෙතෙන්ට එනකම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ මේවට ඕන කරන ලින්ක් සේරම දේවල් දාන. ඔයාලා එතනින් ඩවුන්ලෝඩ් කරගෙන මේ වැඩේ කරගෙන යන්න. මේ විදිහට මෙතනින් ගිහලා ඊට පස්සේ මේක මෙතන පේස්ට් කරගන්න මේ විදිහට. පේස්ට් කරගෙන ඉවර වෙලා සුළු වෙලාවක් බලන් ඉන්න. මේක මෙයා ජෙනරේට් කරලා ඉවර වෙනකම් පුංචි වෙලාවක් යයි මෙයා මේක ජෙනරේට් කරගන්නකොට හරි මෙන්න මේ විදිහට අපිට ඉමේජස් දෙකක් මෙයා හදලා දීලා තියෙනවා. මෙතනින් ඔයාලා කැමති ඉමේජ් එකක් සිලෙක්ට් කරගන්න. එහෙම නැත්නම් තව පාරක් මෙයාට කියන්න ඉමේජ් ටික ජෙනරේට් කරන්න කියලා. මෙන්න මේ arrow icon එක ක්ලික් කරලා මම මෙතනදී තව එකක් හදන්න යන්නේ. මෙන්න මේ icon මෙන්න මේ ඉමේජ් එක මම ඩවුන්ලෝඩ් කරගන්නවා. මේ විදිහට ඩවුන්ලෝඩ් කරගන්නවා. මේක
මේක තමයි අපේ වීඩියෝ එකේ end image එක. හරිද? මේක තමයි වීඩියෝ එකේ end image එක. ඔන්න මේ විදිහට මම ඒකේ end image කියලා නම් කරගන්නවා. ඊළඟට අපිට ඕන වෙනවා මේ image එක අපිට දැන් මේ ගත්තු image එක තියෙන්නේ මේ image එකේ මෙන්න මේ object එක remove කරලා මේ වටේ තියෙන background එක විතරක් ගන්න වෙනවා first image එක විදිහට. මේකට මම පොඩි prompt එකක් හදාගෙන තියෙනවා. මුලින්ම ඔයාලා කරගන්න ඕනේ දැන් ඔයාලා හදාගත්තු image එක තියෙනවනේ. ඒ image එක මේ විදිහට ආයිත් මෙන්න මෙතෙන්ට add කරගන්න ඕනේ. ඊට පස්සේ මෙයා ඒක analyze කරගන්නවා. මේ විදිහට analyze කරගන්නවා. ඊට පස්සේ මම මෙතන text file එකේ දාලා තියෙනවා background එක විතරක් ගන්න පුළුවන් වෙන හදපු prompt එකක්. මෙන්න මේ prompt එක copy කරගන්න. ඊට පස්සේ ඔයාලා ආයි AI එකට යන්න. ඊට පස්සේ මෙතනින් මේ ටික අයින් කරලා මේක paste කරගන්න. ඊට පස්සේ ආයි මෙයාට ඒක දෙන්න image එක generate කරන්න කියලා. ඊට පස්සේ සුළු වෙලාවක් ගන්නවා මෙයා ඒක generate කරගන්න. හරි. දැක්කද? මේ විදියට එයා image එකේ background එක විතරක් ඉතුරු කරලා object සේරම අයින් කරලා හදලා තියෙනවා. ඊට පස්සේ මම මෙතනින් මේ image එක මෙන්න මේ image එක download කරගන්නවා. ඒ විදිහට download කරගත්තට පස්සේ මේකේ නම මම change කරගන්නවා. start image මේක png කියලා දාගන්න. ඔය විදියට දැන් මේක මෙන්න මේ image එක දැන් අවශ්‍ය නැහැ අපිට. අපිට ඕන image දෙක හදාගත්තා දැන්. ඊළඟට ඔයාලට කරන්න තියෙන්නේ මම setting link එකක් දාලා තියෙනවා clean AI කියලා AI model එකක්. මේක video generation images generate කරගන්න ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් හොඳ AI එකක්. price එකෙන් අඩුයි. සාමාන්‍යයෙන් දවස් 7කට ඩොලර් එකක් වගේ පොඩි මුදලක් දීලා උනත් ඔයාලට මේක buy කරගැනීමේ හැකියාව තියෙනවා. මම මෙතනින් video generation වලට යනවා. එතනට ගිහිල්ලා මෙතන තියෙනවා start frame එක විතරක් add කරන්න පුළුවන්. හැබැයි end frame එක add කරන්න බෑ. ඒක අපිට කරගන්න මෙතන යට තියෙනවා native audio කියලා එකක්. මෙන්න මේ native audio කියන එක off කරගන්න. එතකොට ඔයාලට මේක enable වෙනවා. මෙතනින් ඔයා select කරගන්න ඕනේ අපි හදාගත්තු start image එක. මේ තියෙන start image එක මේ විදිහට select කරගන්න. ඊට පස්සේ ආයෙ ඒක analyze කරනවා. ඊට පස්සේ අපි end image එක add කරගන්න ඕනේ. මෙතනින් අපි end image එක add කරගන්න ඕනේ. මේ තියෙන්නේ අපි හදාගත්තු end image එක. මේ විදිහට ඒක add කරගන්න. ඊට පස්සේ ඔන්න ඔය විදිහට පෙන්නනවා images දෙක. මෙතනින් මම හදාගත්තු prompt වල යට තියෙනවා prompt video කියලා එකක්. මෙන්න මේ prompt එක ඔයා මේ විදිහට copy කරගන්න. හරිද? මේ විදිහට copy කරගෙන ඔයා එන්න ඕනේ ආයි clean AI එකට. ඊට පස්සේ ඔයා මෙන්න මෙතන මේක paste කරගන්න මේ විදිහට. මෙයා credit 25ක් ගන්නවා මේක generate කරන්න. හැබැයි මම මෙතන recommend කරන්නේ 10 second video එකක්. අපිට free version එකෙන් හදන්න පුළුවන් 5 second video එකක් විතරයි. අපි මේක දැන් මේ විදිහට generate කරගමු. මේ විදිහට AI model එකකින් අපිට video එක generate කරලා දීලා තියෙනවා. මේකට පුංචි වෙලාවක් යනවා ඉවසීමෙන් බලන් ඉන්න මේ video එක generate කරලා ඉවරනකම්. ඊට පස්සේ ඔයා මේ video එකට කැමති නම් මෙතන download icon එක click කරලා video එක ඔයාලා download කරගන්න පුළුවන්. මේකේ watermark එක අයින් කරලා ඔයාට පාවිච්චි කරන්න ඕනේ නම් ඔයාට මෙයාලගේ membership එකක් ගන්න වෙනවා අනිවාර්යෙන්ම. මෙතන තියෙනවා 1 week වලට membership එකක්. මේක ගොඩක් මිල අඩු නිසා මම මේ AI model එක use කරන්නේ. special offer එකක් විදිහට එයාලා දීලා තිනවා 1 week වලට. මම හිතනවා අනිත් AI model වලට වැඩිය ගොඩක් අඩුවට ගන්න පුළුවන් AI model එකක්. ඒ වගේම තමයි මෙයා ගොඩක් performance අතින් ඉහළයි. හොඳ video output එකක් අපිට ලබා ගන්න පුළුවන්. buy කරන්න යන්නේ නැහැ. මෙයාගේ free version එකෙන් මේක download කරගන්නවා. හරි. මේ download කරගත්තු video එක මේ විදිහට මෙතන desktop එකට ගන්න. desktop එකට අරගෙන මේකේ නම වෙනස් කරගන්න. මේ විදිහට මොකක් හරි short name එකක් දාගන්න. මම මෙතන 1 කියලා දාලා තියෙනවා.
ඊට පස්සේ මේ වීඩියෝ එක අපිට බෑ කෙලින්ම ස්ක්‍රෝල් ඇනිමේෂන් එකට ඇඩ් කරන්න. මොකද අපි ස්ක්‍රෝල් කරද්දී ඇනිමේට් වෙන්න ඕනේ මේ වීඩියෝ එක. මේක ඇනිමේට් කරනවා නම් මේක අපි කන්වර්ට් කරගන්න වෙනවා ඉමේජස් විදියට. ඒකට අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ හදාගත්තු වීඩියෝ එක අපිට බෑ කෙලින්ම 3D scroll animation එකට ඇඩ් කරගන්න. මේක අපිට images වලට convert කරගන්න ඕනේ. ඒකට මම easy gif කියලා online video to image convert එකක් තියෙනවා. මෙන්න මේ convert එක use කරලා මම මේක images වලට convert කරගන්නවා. Chrome එකට යන්න. Chrome එකට ගිහලා මෙතනින් search option එකට එන්න. ඇවිල්ලා එතන easy gif කියලා ගහන්න. ඔය විදිහට easy gif කියලා ගහලා මේක එන්ට් එකක් දෙන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ සයිට් එකක් ඔයාලට එනවා. මෙතනින් මේකට යන්න. මෙතන තියෙනවා මේ වීඩියෝ ටු ගිෆ් කියලා තින්නේ. ඒක ක්ලික් කරගන්න මුලින්ම. මේ විදිහට එතෙන්ට ආවට පස්සේ මෙන්න මේ 2jpg කියන එක සිලෙක්ට් කරගන්න. ඒක සිලෙක්ට් කරගත්තට පස්සේ මෙතනින් ඔයාගේ වීඩියෝ ෆයිල් එක ඇඩ් කරගන්න ඕනේ. මම මෙතන ඩෙස්ක්ටොප් එකට දාගෙන තියෙන්නේ මේ තියෙන වීඩියෝ එක. මේක ඇඩ් කරගන්න. ඇඩ් කරගෙන ඉවරලා ඊට පස්සේ මෙතන තියෙනවා අප්ලෝඩ් වීඩියෝ කියලා එකක්. මෙන්න මේ ක්ලික් කරගන්න ඕනේ. පුංචි වෙලාවක් යනවා. හරි. මේ විදිහට වීඩියෝ එක අප්ලෝඩ් වුණාට පස්සේ ඔයාට පුංචි දෙයක් කරගන්න තියෙනවා. FPS 20ත් 25ත් අතර දාගන්න. ඊට වඩා වැඩි අගයක් දෙන්න එපා. එහෙම වුණොත් ඔයාට වෙබ් බ්‍රවුසර් එකේ ලෝඩ් කරගන්න අමාරුයි. ඒ කියන්නේ ඔයාගේ සයිට් එක ස්ටක් වෙන්න බලනවා. FPS වැඩි වුණාට පස්සේ හොඳ performance PC එක නම් ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍යයේ low end PC වල ගොඩක් දුරට FPS ගාන වැඩි වෙද්දි lag වෙන්න බලනවා. ඒක නිසා ඔයා සාමාන්‍යයෙන් FPS 25ක් එහෙම නැත්නම් 24ක් වගේ අගයක් දෙන්න. මම මෙතන FPS 24ක් වගේ අගයක් දීලා කන්වර්ට් කරගන්නවා. මේ විදිහට ඉමේජස් ටික කන්වර්ට් වෙනවා. ඊට පස්සේ ඔයාට මෙන්න මෙතන රතු පාටින් පෙන්නනවා download frames as zip කියලා එකක්. මෙන්න මේක ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාගේ zip file එක download වෙන්න පටන් ගන්නවා. zip file එක download කරගත්තට පස්සේ images කියලා folder එකක් හදාගෙන ඒකට මේ zip file එක extract කරගන්න. images ටික extract කරගත්තට පස්සේ ඔයාගේ වීඩියෝ එකේ size එක අනුව images මෙතන හැදිලා තියෙනවා. දැන් මගේ වීඩියෝ එක විනාඩි 5යි. ඒ වගේම FPS මම සිලෙක්ට් කරේ 24යි. ඒක නිසා මට මෙතනදී images 122ක් හැදිලා තියෙනවා. ඔයාලා මේ images මේ විදියට rename කරගන්න ඕනේ. එකේ ඉඳන් මෙතන තියෙන images ප්‍රමාණය බලලා ඔයාලා ඒ ටික rename කරගන්න ඕනේ පිළිවෙලට. මේ විදියට පිළිවෙලින් images වලට numbers add කරගත්තට පස්සේ ඔයාලා කරන්න ඕනේ ඔයාලගේ web browser එකට යන්න ඕනේ. ගිහිල්ලා Google anti gravity කියලා search කරගන්න ඕනේ. search කරගෙන එයාලගේ main site එකට යන්න. main site එකට ගිහිල්ලා පොඩ්ඩක් පහළට එද්දි තියෙනවා download for windows කියලා එකක්. ඔයාලගේ operating system එක අනුව ඔයාලා download කරගන්න. මම මෙතෙන්දි windows තියෙන නිසා මම මේ download for windows කියන එක ක්ලික් කරගන්නවා. මෙතනදී download for x64 කියන එක ක්ලික් කරගෙන ඔයාලා download කරගන්න. මම මෙතනදී download කරන්නේ නැහැ. මම download කරගෙන install කරගෙන තියෙන්නේ මේ software එක. ඊට පස්සේ ඔයාලා desktop එකට ඇවිල්ලා desktop එකේ folder එකක් හදාගන්න. ඔයාලා කැමති නමක් මේ විදිහට දෙන්න. දීලා Google anti gravity IDE එක open කරගන්න. ඔයාලා මේ විදිහට IDE එක open කරගෙන ඔයාලගේ Google account එකකින් මේකට sign in වෙන්න ඕනි. sign in වෙලා ඉවරුණාට පස්සේ අපි desktop එකේ හදාගත්තු folder එක open folder කියන එක ක්ලික් කරලා
සිලෙක්ට් කරගන්න ඕනේ. ඊට පස්සේ මම ඔයාලට දෙන prompt file එකේ යට හරිය තියෙනවා one shot due කියලා ටයිටල් එකක් එක්ක prompt එකක්. මේක මේ විදිහට copy කරගන්න ඕනේ. copy කරගෙන anti gravity id එකට ඇවිල්ලා මෙතන තියෙනවා agent ගේ prompt එක add කරන තැන මෙතෙන්ට ඒක paste කරගන්න. control v එකක් ගහලා paste කරගන්න. paste කරගෙන ඉවර වෙලා එයාට ඒක send කරන්න. මේ IDE එක ගැන සාමාන්‍යයෙන් ඔයාලට දල අදහසක් දෙන්නම්. මෙයා මේක ක්‍රියේට් කරන අතරේ සාමාන්‍යයෙන් අපි AI මොඩල් එකක් පාවිච්චි කරද්දී අපිට බෑ කෝඩ් එකක් IDE එකට කියලා ලියව ගන්න. ඒකට විවිධ එක්ස්ටෙන්ෂන් යූස් කරන්න වෙනවා. හැබැයි මේ Google Anti-Gravity කියන IDE එකේ අපිට දීලා තියෙනවා ෆීචර් එකක් agentic AI එකක් විදියට හදාගන්න ඕනි project idea එක හරියටම explain කරලා කොටසින් කොටස හරි one shot prompt එකක් විදියට හරි idea එකට දුන්නට පස්සේ senior developer කෙනෙක් හිතනවා වගේ මෙයා හිතලා වැඩ කරන්න පටන් ගන්නවා. මුලින්ම මෙයා project එකේ plan එක හදා ගන්නවා. ඊට පස්සේ task වලට ඒ plan එක බෙදනවා. බෙදලා ඉවර වෙලා ඊට පස්සේ project එකේ folder structure එක design කරනවා. අවසානයේ full code base එක එයාම generate කරලා දෙනවා. ඊට පස්සේ අපෙන් permission ඉල්ලනවා මේ code එක run කරන්නද කියලා. run කරාට පස්සේ errors ඒ වගේම bugs වර්ග එනවා නම් එයා ඒව detect කරගෙන ඒවා fix කරලා correct solution එකක් විදියට අපිට අපේ project එක out කරනවා. මෙතනදී මෙයා අහනවා project එක initialize කරන්නද කියලා. එතනදී මම accept කරගන්න ඕනේ මේ විදියට. මේ process එක වෙන්න ගොඩක් වෙලාව යනවා. ඒක නිසා මම මේ ටික ස්පීඩ් කරනවා. අවසානයේ මේකට අපි manual images add කරගන්න තැනේදී කොහොමද වෙන්නේ කියලා පියවරෙන් පියවර මම ඊට පස්සේ පැහැදිලි කරන්නම්. අපි මෙයාට වැඩක් කියද්දි මෙයා අපෙන් කොටසින් කොටස accept කරන්න ඉල්ලනවා. ඒ කියන්නේ මෙයා එක කොටසක් දැන් project එක Vite React TS කියන language libraries build tools use කරලා තමයි මේ project එක හදන්නේ. ඒවා install කරද්දී ඒ වගේම වෙනත් dependency මෙතන තියෙන tailwind ඊට පස්සේ frame motion කියලා එකක් තියෙනවා. ඒ වගේ dependency install කරන්න ඒ වගේ දේවල් වලට කොටසින් කොටස අහනවා අපෙන් මේ දේවල් කරන්නද කියලා අහනවා. එතකොට අපි මේ දේවල් කරන්න ඕනි නම් ඒවට accept කරන්න ඕන. නැත්නම් ඒවා accept නොකර ඉන්න ඕනි. ඒ වගේ දේවල් මෙයාගේ කරන්න තියෙනවා. දැන් අපිට කරන්න තියෙන්නේ මේ විදිහට මේක පොඩ්ඩක් ස්ලයිඩ් එක වෙන තැනකට ගන්න. ඊට පස්සේ ඔයාලා හදාගත්තු ඉමේජ් ටික තියෙන්නේ. ඒක සම්පූර්ණයෙන් control A එකක් ඔබන්න. control A එකක් අරගෙන මෙතන තියෙනවා public කියලා folder එකක්. මේ public කියන folder එකේ images කියලා වෙනම folder එකක් තියෙනවා. ඊට පස්සේ ඔයා මේ all select කරපු file ටික images ටික මේ විදියට අරගෙන අවිල්ලා මේ images කියන එක උඩ images කියන එකට drag and drop කරගන්න මේ විදියට. drag and drop කරගෙන ඉවරුනාට පස්සේ චූටි වෙලාවක් යනවා මේ images ටික add වෙන්න. add වුණාට පස්සේ ඔයා කියන්න AI එකට මම manual images ටික දැන් add කරලා තියෙන්නේ error එකක් තියෙනවා නම් fix කරලා දෙන්න කියලා. මේ විදියට type කරගෙන send කරන්න. ඊට පස්සේ එයා error එකක් තියෙනවා නම් ඒවා fix කරලා අපිට සම්පූර්ණ output එක අරන් දෙනවා. හරි. මෙයා මේ විදියට සම්පූර්ණයෙන් හදලා දීලා තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ run කරලා බලන්න මොන වගේ output එකක්ද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒකට ඔයාලා හදාගත්තු folder එක තුලට යන්න. agent හදපු සම්පූර්ණ project එක මෙතන තියෙනවා. මෙතන address bar එක උඩ click කරලා cmd කියලා type කරගෙන enter එකක් දෙන්න. දීලා ඉවර වෙලා මෙතනදී type කරගන්න npm run dev කියලා Node.js runtime environment එක install කරගෙන ඉන්න ඕන. මේ npm command එක පාවිච්චි කරන්න නම් දැන් මෙතනදී මම enter එකක් ගහනවා. ඊට පස්සේ මෙතනින් local URL එකක් එනවා. මෙන්න මේ URL එක control C එකක් ගාලා copy කරගන්න මේ විදියට. copy කරගෙන ඔයා web browser එකට ඇවිල්ලා මෙතනදී මේ විදියට URL එකේ මේක paste කරගන්න. ඊට පස්සේ enter එකක් දීලා බලන්න මොන වගේ output එකක්ද අපිට ලැබෙන්නේ කියලා. මේ විදියට අපේ website එක generate වෙලා තියෙනවා. මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. වැදගත් වුණා නම් යටින් කමෙන්ට් එකක් දාන්න.
ලයික් කරන්න, මගේ channel එක subscribe කරන්න කියලා ඉල්ලනවා. මේකට ඕන කරන සියලුම resources description එකේ හරි comment section එකේ හරි ඔයාලට මම දාලා තියන්නම්. එතනින් ඔයාලා download කරගෙන ඔයාලගේම ideas වලට හොඳ නිර්මාණ Google Anti Gravity වගේ agentic IDE use කරලා බලන්න. එහෙනම් අදට ගිහින් එන්න. සුබ දවසක් ඔයාලා හැමෝටම.